ආයුබෝවන් අහන්න good news channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපි ඩිජිටල් පුරුද්දක් බවට පත් වෙලා තියෙන සෝෂල් මීඩියා ඇඩික්ෂන් එක සම්බන්ධයෙන්. ඔව් අපි හැමෝම ෆෝන් එක අතේ තියාගෙන ඉන්නේ. ඊළඟට එන ලයික්ස්, කමෙන්ට්ස් වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ. ඒත් මේ ඇබ්බැහිය අපේ මොලේ ව්‍යුහය පවා වෙනස් කරලා අපේ සතුට පාලනය කරන හැටි ඔබ දන්නවාද? ඉතින් විශේෂයෙන්ම එක පාරටම මේක නවත්තන්න බැරි අයට ක්‍රමානුකූලව මේකෙන් මිදෙන්න අවධානය හා මයින්ඩ්ෆුල්නස් යොදාගන්නේ කොහොමද කියන එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. එහෙනම් ඔබත් මේ මොහොතේ අවධානය වෙනතකට යොමු නොකර අපි කියන දේට හොඳින් සබන් දෙන්න. මේ ප්‍රායෝගික උපදෙස් තුලින් සෝෂල් මීඩියා ඇඩික්ෂන් එකෙන් ඔබට නිදහස් වෙන්න අනිවාර්යෙන්ම උදව් වේවි. ඇයි අපි නිතරම ෆෝන් එකට ඇදී යන්නේ? අපේ මොලේ රිවෝඩ් සෙන්ටර් එක ක්‍රියාත්මක කරන ඩෝපමින් නිදහස් වීම තමයි මේකට හේතුව. මේ නිසා මොලේ අකන්ද උත්තේජනයකට ඇබ්බැහි වෙනවා. මේ සෝෂල් මීඩියා වල අධික භාවිතය නිසා අපේ මොළය පාලනය කරන ප්‍රධානම කොටස් දෙක දුර්වල වෙනවා. මේක තමයි වඩාත්ම භයානක තත්වය. පළවෙනි එක තමයි පූර්ව නළල බාහිකය. මේක තමයි අපේ මොලේ තියෙන ප්‍රධාන විධායක නිලධාරියා වගේ වැඩ කරන්නේ. මේ කොටසේ කාර්යය තමයි වැදගත් තීරණ ගැනීම, පාඩම් කිරීමේදී අවධානය තියා ගැනීම වගේ ආවේග පාලනය කරනවා. මේ කොටස දුර්වල වුණාම අපි අනවශ්‍ය වැඩ කරන එක නතර කරගන්න බැරි වෙනවා වගේම අවධානය තබාගෙන වැඩ කරගන්න පවා අපහසු වෙනවා. එතකොට දෙවැනි කොටස තමයි පූර්ව සිංගියුලේට් බාහිකය. මේ ව්‍යුහය තමයි අපේ මොලේ තියෙන හැඟීම් පාලනය කරන පාලක මැදිරිය. මේ කොටස මගින් සිද්ධ කරන කාර්යය තමයි අපිට දුකක්, කම්මැලිකමක් හෝ කාංසාවක් දැනුණාම ඒ හැඟීම් පාලනය කරන්න සහ අපි කරන වැරදි හඳුනාගෙන අපේ හැසිරීම වෙනස් කරගන්න උදව් කිරීම. ඉතින් මේ කොටස දුර්වල වුණාම දුකක් දැනුණ ගමන් අපි වහාම ෆෝන් එකට යන්නේ ඒ හැඟීම මග හරවා ගන්නයි. මේ නිසා සැබෑ ලෝකයේ හැඟීම් පවා පාලනය කරගන්න අපහසු වෙනවා. ලෝක ජනගහනයෙන් මිලියන 210කට අධික ජනතාවක් මේ ඇබ්බැහියට ගොදුරු වෙලා. විශේෂයෙන්ම තරුණ තරුණියන්. දිනකට පැය 7කට වඩා වැඩි කාලයක් සමාජ මාධ්‍ය සඳහා වැය කරනවා. ඉතින් මේ සෝෂල් මීඩියා ඇඩික්ෂන් එක නිසා විෂාදය, කාංසාව සහ අඩු ආත්ම අභිමානය ඇති වෙන්නට පුළුවන්. මේකට හේතුව අපි නිරන්තරයෙන්ම අන්තර්ජාලය දකින පරමාදර්ශී ජීවිත සමග අපේ සැබෑ ජීවිතය සංසන්දනය කිරීම. මේ නිසා අපේ සතුට රඳා පවතින්නේ ඔන්ලයින් බලංගුතාවය මතයි. අවසානයේදී මේ පුරුද්ද අපිට දෙන්නේ තවත් වැඩි හුදකලා වීමක් සහ දුකක් පමණයි. ඉතින් මේ தත්ත්වෙන් මිදෙන්න අපිට අවශ්‍ය වෙනවා ප්‍රායෝගික සහ ක්‍රමානුකූල විසඳුම්. ඒ සඳහා අපි මොලේ පාලනය නැවත ලබා ගන්න මයින්ඩ්ෆුල්නස් පුරුදු කරමු. ඔබ නිතර භාවිතා කරන ඇප්ස් ලොග් අවුට් කරන්න. ඊළඟ වතාවේ ඇතුළු වීමේදී මුරපදයක් ඇතුළු කිරීමට සිදුවෙන නිසා එය ඔබට විරාමයක් ලබා දෙනවා. වැඩි කාලයක් අනවශ්‍ය ලෙස නිරත වෙන ඇප්ස් ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකෙන් ඉවත් කරලා වෙනත් ෆෝල්ඩරයක් ඇතුළට දාන්න. මේවා නොපෙනෙන තැනක තියෙන එකෙන් අපිට ඔටෝම ඇප්ස් වලට ලොග් වෙන පුරුද්ද බිඳ දමන්න පුළුවන් වෙනවා. මුලින්ම ශබ්ද සහිත, කම්පන සහිත නොටිෆිකේෂන්ස් අක්‍රිය කරන්න. ඊළඟට අවශ්‍ය නැති හැම ඇප් එකකම සෑම ආකාරයකටම නොටිෆිකේෂන්ස් අක්‍රිය කරන්න. ඉතින් මයින්ඩ්ෆුල්නස් තුලින් අපේ ආවේග පාලනය කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් පිළිබඳව අපි කතා කරමු. පළවෙනි එක තමයි 5 second rule. ඔබට ෆෝන් එක අතට ගන්න හෝ ඇප් එකක් ඕපන් කරන්න ආවේගයක් ඇති වුනහම වහාම ක්‍රියාත්මක නොවි ඔබේ මොළයට තප්පර 5ක විරාමයක් දෙන්න. 5 සිට 1 දක්වා ගණන් කරන්න.
ඒ විරාමය තුල මම ඇත්තටම මේක කරන්න ඕනේද කියලා හිතන්න. දෙවැනි ක්‍රමය තමයි අපිට ඇතිවන ට්‍රිගර් එක. එහෙමත් නැත්නම් ප්‍රේරකේ හඳුනාගෙන සහ ඒ විවේචනය නොකිරීම. සාමාන්‍යයෙන් ඔබ සමාජ මාධ්‍යවලට යොමු වන්නේ කම්මැලිකම, කාංසාව, තනිකම වගේ හැඟීම් නිසා. ඔබ ඒ හැඟීම් හඳුනාගෙන ඒ හැඟීම් නිසා ඔබවම විවේචනය නොකර ඒ හැඟීම් වලට රියැක්ට් කරන්නේ නැතුව හුදෙක්කය සංවේදනයක් විදිහට අරන් ඒකට අවධානය දීලා බලන්න. ඉතින් මේ මයින්ඩ්ෆුල්නස් කියන්නේ විවේචනයකින් තොරව ඒ මොහොතේ සිදුවන දේ නිරීක්ෂණය කරන එක. ඊළඟ ක්‍රමය තමයි mindful consumption. එහෙම නැත්නම් සිහියෙන් යුතුව පරිභෝජනය. ඔබ සෝෂල් මීඩියා භාවිතා කරන විට ටයිම් එකක් දාන්න. එම කාලය තුල ඔබ බලන්නේ කුමක්ද? ඔබ ඒට සැබවින්ම කැමතිද? ඔබ සැබෑ අරමුණක් ඇතිවද එය භාවිතා කරන්නේ යයි ඔබගෙන්ම අහන්න. ඉතින් මේ ක්‍රම මගින් උගන්වන්නේ නිරන්තරයෙන් ලැබෙන ක්ෂණික සතුටකට පහළ නොවී කල්පනාකාරීව සිහියෙන් යුතුව ක්‍රියා කිරීමයි. අද ඔබ මේ වැඩසටහනට අවධානය දුන්නා කියන්නේ ඔබ සෝෂල් මීඩියා ඇඩික්ෂන් එකෙන් නිදහස් වෙන්න ඉතාමත් වැදගත් පියවරක් තියලා ඉවරයි කියන එක. ක්‍රමානුකූලව දිනෙන් දින ඔබේ සිහිය පාවිච්චි කරලා ඔබට ඔබේ ජීවිතයේ පාලනය නැවත ලබා ගන්න පුළුවන්. එහෙනම් අද ඉඳලා මේ දැන් ඉඳලා පටන් ගන්න. එහෙනම් අපි සමුගන්නවා. ඔබට සුබදායි දවසක්.